හායි කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? අද මම අරගෙන ආවේ මිනි ව්ලොග් එකක්. හැබැයි ඒ වුණාට මේක ටිකක් වෙනස් විදිහේ ව්ලොග් එකක්. මම යන්නේ ඔය පේන චර්ච් එකට. මේ තියෙන්නේ කොළඹ 5 වල තියෙන සෙන්ට් තෙරේසා චර්ච් එක. ඉතින් මේ චර්ච් එකේ හැම අවුරුද්දකම ඩිසෙම්බර් වෙනකොට ක්‍රිස්මස් මාකට් එකක් තියෙනවා. ඉතින් මෙදා සැරේ මේ ක්‍රිස්මස් මාකට් එකේ අපිත් ස්ටෝල් එකක් දැම්මා. මේ හරියටම දෙසැම්බර් 14 වෙනි ඉරිදා. ඉතින් අපි උදෙන්ම ගියා ස්ටෝල් එකට අවශ්‍ය කරන දේවල් අපේ ටේබල් එක එහෙම හරියට හදාගන්න ඕන නිසා. අම්මා ස්පයිස් මැජික් වෙත ඔයාලවත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ වෙනකොටත් ඔයා අම්මා ස්පයිස් මැජික් එකත් එක්ක එකතු වෙලා ඉන්න කෙනෙක් නම් ඔයා දන්නවා අපි ළඟ තියෙන ප්‍රොඩක්ට්ස් මොනවද කියලා. ඒත් මගෙත් එක්ක YouTube එකෙන් එකතු වෙලා ඉන්න යාළුවෝ සමහරක් විට දන්නේ නැතුව ඇතිනේ. ඉතින් මං කියන්නම් අපි ළඟ දැන් මොනවද තියෙන්නේ කියලා. චිකන් සම්බල්, බීෆ් සම්බල්, උඹලකඩ සම්බල්, කරවල බැදුම, පොලොස් සම්බල්, කෙසෙල් මුව සම්බල්, හාල් මැස්සන් බැදුම, චිලි පේස්ට්, සිංහල අච්චාරු මේ විදිහේ ගොඩක් සම්බල් වර්ග අපි ළඟ තියෙනවා. එදා අපේ ස්ටෝල් එකට ආව ගොඩ දෙනෙක් කිව්වා එයාලා නම් කලින් බීෆ් සම්බල්, චිකන් සම්බල්, පෝලෝස්, කෙසෙල් මුව මේ වගේ සම්බල් ජාතියන් try කරලා නැහැ කියලා. අපි සාම්පල්ස්ුත් තිබ්බා. ඉතින් එයාලා නම් කිව්වා ඒක හරිම රහයි කියලා. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනේ මේ හදන කිසිම දෙයකට රසකාරක ද්‍රව්‍ය, කල් තබා ගන්න ද්‍රව්‍ය දාන්නේ නැහැ. මේවා අපේ අම්මගේ අතින් ගෙදරදීම හදන ඒවා. අපි මේ බිස්නස් එක කරගෙන යන්නේ ඔන්ලයින් බිස්නස් එකක් විදිහට. ඉතින් ෆස්ට් ටයිම් තමයි මේ විදිහට ස්ටෝල් එකක් අපි දැම්මේ. ඉතින් මෙදා සැරේ ෆාදර් රික්වෙස්ට් කරලා තියෙනවලු රටේ මිනිස්සු ගොඩක් ලොකු අපතාතත්වයකට මුහුණ දුන්නේ පහුගිය දවස් ටිකේ. ඒ නිසා මේක ගොඩ දෙනෙක්ට ප්‍රචාරය කරන්නේ නැතුව චර්ච් එකටම එන පූජාවන් වලට එන මිනිසුන්ට අපි මේ ස්ටෝල් එක තියමු. මොකද හැම අවුරුද්දෙම තිබ්බ නිසා මේ අවුරුද්දෙත් චූටියට කරමු කියලා. ඉතින් ওই විදිහට මිනිස්සු ටික ටික ඇවිල්ලා බඩු ගත්තා. ඊට පස්සේ අපි උදේට කාලා හිටියෙත් නැති නිසා එතනම තියෙන ස්ටෝල් එකකින් රොටි ගත්තා. ඒ විතරක් නෙවෙයි. මට කියන්න අමතක වුණානේ. ඉතින් අපේ ස්ටෝල් එකේ අපි එදා බ්‍රවුනීස්ත් විකුණුවා. මේ බ්‍රවුනීස් අපේ නෙවෙයි මගේ අක්කගේ යාළුවගේ. ඉතින් එයාගේ පේජ් එකත් මම පල්ලෙහෙන් මෙන්ෂන් කරන්නම්. ඔයාලට පුළුවන් එයාට ඕඩර් එකක් දාලා රසමලස බ්‍රවුනීස්, කේක්ස් වගේ දේවලුත් ඕඩර් කරගන්න. ඉතින් එදා මගේ යාළුවොත් ආවා අපිට ස්ටෝල් එකට උදව් කරන්න. ඊට පස්සේ අපි ගියා චර්ච් එක වටේ චුට්ටක් ඇවිදින්න. හෝල් එක ඇතුලේ වගේම එළිය හත්ස්වලත් ස්ටෝල්ස් දාලා තිබුණා. අපිට එළියෙන් හරි ඇතුලෙන් හරි කැමති තැනකින් අපේ ටේබල් එක බුක් කරගන්න පුළුවන් වුණා. ඉතින් අපි නම් ඇතුලෙන් තමයි ටේබල් එක ගත්තේ. මොකද එළියේ ගොඩක් වෙලා ඉන්න බෑ. දවල් වෙනකොට රස්නේ වැඩි. ඒ නිසා ඉතින් අපි ඇතුලෙන්ම අපේ ටේබල් එකත් ගත්තා. මම මේ ගිහින් රෙකෝඩ් කරගත්තේ නම් සෙනග නැති වෙලාවක. මොකද සෙනග එන්නේ පූජාවල් ඉවර වුණාට පස්සේ. මොකද ටයිම් එකෙන් ටයිම් එකටනේ පූජාවල් තියෙන්නේ. මේ තියෙන චර්ච් එකේ පිටිපස්ස පැත්ත. ඉතින් මමත් මේ චර්ච් එකට ආපු ෆස්ට් ටයිම්. මේක තියෙන අපේ ගෙදර ළඟ. හැබැයි මම ජීවිතේටවත් මේ චර්ච් එකට ඇවිල්ලා තිබුණේ නැහැ. ඉතින් මම ෆස්ට් ටයිම් නිසා මම පොඩ්ඩක් හතර වටේම ගියා ඇවිදලා මේක කොහොමද කියලා බලන්න. ඇත්තට මේක හරිම ලස්සන චර්ච් එකක්. ඉතින් මම ඔයාලට කලින් කිව්වා වගේ අපි මේ බිස්නස් එක කරගෙන යන්නේ ඔන්ලයින්. ඉතින් මම WhatsApp නම්බර් එක ඒ වගේම Instagram, Facebook, TikTok pages උත් පල්ලෙහා description එකේ mention කරන්නම්. ඔයාලට පුළුවන් අපිට message එකක් දාලා ඔයාලගේ order එක place කරන්න. අපේ ස්ටෝල් එකේ තිබුණ කෑමනේ. හැබැයි කෑම විතරක් නෙවෙයි. එතන තිබුණා ඇඳුම්, ඊට පස්සේ ජුවලරීස්, ක්‍රිස්මස් අයිටම්ස්, සෙරප්පු, සපත්තු, බෑග්ස් මේ වගේ ගොඩක් දේවල් කට්ටිය ගෙනල්ලා විකුණුවා. ඉතින් ඊට පස්සේ දන්නේම නැතුව හවස වෙලා. ඉතින් මම මේක රෙකෝඩ් කරගත්තේ හවස පූජාව තියෙන වෙලාව. මේ පූජාවෙන් පස්සේ ගොඩ දෙනෙක් ආව ස්ටෝල්ස් වලට බඩු ගන්න. ඔයාලට පේනවා ඇති මෙතන වාහන ගොඩාක් තියෙනවා. ඉතින් සෙනඟ ගොඩාක් හිටපු නිසා මම රෙකෝඩ් කරන්න ගියේ නැහැ. ඊට පස්සේ ස්ටෝල් එක ඉවර වෙලා ඔක්කොම කරලා අපි බඩුත් පස් කරගෙන ගෙදර එන්න පිටත් වුණා. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි එදා දවස ඉවර වුණේ. ඔන්න ඉතින් අද vlog එකත් ඉවර වෙන්න යන්නේ. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයා මගේ channel එකට හරිම ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි මාව අන්තිම වෙනකන් අහන් හිටියටයි බලන් හිටියටයි ඔයාට ගොඩක් ස්තුතියි. එහෙනම් ඉතින් ඊළඟ දවසේ මම ආයෙත් vlog එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. bye bye.